අයිබෝන් පුතාලා හැමෝටම අපි අද සාකච්ඡා කරන්න හදන පුතේ 6 ශ්‍රේණිය දෙවන වාර විභාගයට අදාළ වාර විභාග අනුමාන විශේෂ පේපර් එකක්. ඒ නිසා පුතාලා හැමෝම මේකත් එක්ක සම්බන්ධ වෙන්න සහ පුතාලාට අලුත් හැමදේම වෙනමම පොතක් හෝ කොලයක් අරගෙන ලියා ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි පුතේ. පුතාලා මේ පේපර්ස් ටික නැවත PDF විදියට අරගෙන ආයෙම කරන්න කියලාත් මම පොඩි ඉල්ලීමක් කරනවා. මොකද හේතුව විභාග දෙවන වාර විභාගය කියන්නේ ටිකක් අමාරු විභාගයක් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි ලියන දරුවන්ට. ඒ නිසා අපි එහෙනම් පේපර් එක සාකච්ඡා කරන්න පටන් ගමු. පුතාලාට අලුත් හැමදේම ලියා ගන්න ගමන් ඒ වගේම පුතාලාට පේපර් එක ඕන නම් යටින් WhatsApp මැසේජ් එකක් දාන්න. WhatsApp නම්බර් එක යටින් දාලා තියෙනවා description එකේ. ඒකෙන් පුතාලාට තොරතුරු ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ WhatsApp channel එකට join වෙලා තොරතුරු ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අනිත් සියලුම channel වල විස්තර දාලා තියෙනවා ඔයාලට. ඒකත් ඒ තොරතුරුත් එක්ක join වෙලා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරිද? එහෙනම් අපි පේපර් එක සාකච්ඡා කරන්න පටන් ගමු. දැනට ඔයා කරන්න ඕන එකම දේ මේ සාකච්ඡා කරන ගමන් පුතාලට අලුත් දේවල් හැම අලුත් දෙයක්ම ලියා ගන්න එක සහ එහා සම්බන්ධ පැටලෙන තොරතුරු වැදගත් කියලා හිතන හැම තොරතුරක්ම විශේෂ කරලා ලියා ගන්න එක. ඒ වගේම තමයි පේපර් එක print out අරගෙන ආයෙම කරන්න අමතක කරන්නත් එපා පුතේ. හරිද? පේපර් එක ඕන හැම දරුවෙක්ම අපිට WhatsApp message එකක් දාන්න. WhatsApp නම්බර් එක පහලින් දාලා තියෙනවා description එකේ. ඒ නිසා. හරිද? එහෙනම් අපි සාකච්ඡා කරමු. right. පුතේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා select the suitable sentences for the pictures. මෙන්න මේ පින්තූර ටිකක් දීලා අපිට කියනවා සුදුසුම sentence එක පින්තූරයට අදාළව select කරන්න කියලා. බලන්න පළවෙනි පින්තූරේ තියෙන්නේ පුතේ they are dancing on a stage කියලා උත්තරයක් දීලා තියෙනවා. අපි යන්න බලන්න දෙවෙනි එකට මොකද්ද තියෙන්නේ කියලා බලන්න. මෙන්න යටින් දීලා තියෙනවා අපිට වාක්‍ය ටිකක්. අපි මෙහෙම කරමු. මුලින්ම එක එක වාක්‍යයට අදාළව එක එක පින්තූරයට අදාළව උත්තර ටික දාගෙන යමු. වැඩි කතා කරන්නේ නැතුව. මොකද පුතාලට ලේසි මේක. they are dancing on stage කියලා උත්තරයක් දීලා තියෙනවා. අපි බලමු සාකච්ඡා කරලා මෙන්න මෙයා මොකද කරන්නේ. ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා මොනවා හරි පින්තූරයක් බලාගෙන උත්තරයක් ලියන තැනක පුතාලා පාවිච්චි කරන්න ඕනේ present continuous කියන ව්‍යාකරණ රටාව. ඔයාට එහෙම කිව්වට තේරෙන්නේ නැති වුණාට ඔයා දන්නවා අර සබ්ජෙක්ට් කෙනෙක් දාලා ක්‍රියාව කරන කෙනෙක් මුලට දාලා ඊට පස්සේ am is are වගේ පදයක් දාලා ක්‍රියාපදේ ing කරලා පිළියන්නේ. අන්න ඒකට තමයි present continuous කියලා කියන්නේ. පුතාලගෙන් කවදාවත් tense එක අහන්නේ නැහැ. හැබැයි පුතාලා මෙහෙම වාක්‍යයක් මතක තියාගන්න. උදාහරණයක් I am going to school. We are playing. They are singing. Mother is cooking. ආන්ගේ වගේ වාක්‍ය රටා ලියද්දි පාවිච්චි කරන ව්‍යාකරණ රටාව තමයි මේකෙදී අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු කතා කරගෙන ගිහිල්ලා මොනවද උත්තරේ වෙන්නේ කියලා. කොහොමද උත්තරේ හොයාගන්නේ කියලා. මෙන්න මෙතන බෝයි කෙනෙක් ඉන්නවා. බලමු බෝයි කෙනෙක් නම් ඇවිදින කෙනෙක් වෙන්න බෑනේ. දුවන කෙනෙක් වෙන්න බෑනේ. මේ තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ. The boy is reading a book. ආන්සර් එක තමයි පුතේ ඒක. පිරිමි ළමෙක් ඉන්නවා. එයා පොතක් කියවනවා. එහෙනම් අපි උත්තරේ ලියමු. The boy is reading a book. උත්තරය තමයි ඒක. The boy is reading කියවන ගමන් තමයි ඉන්නේ. The boy is reading a book. පිරිමි ළමයෙක් පොතක් කියවමින් ඉන්නවා. පිරිමි ළමයෙක්ද පිරිමි ළමයාද? පිරිමි ළමයා පොතක් කියවමින් සිටී. එතකොට පුතේ අපි මෙන්න මේක උත්තරේට දාලා ඉවරයිනේ. අපි ඒකට හරියක් දාගමු. ඊට පස්සේ තව එකකට අපි උත්තරේ දාලා ඉවරයි. ඒ මොකටද? උඩ මේකට they are dancing on stage කියන එක තමයි උත්තරේට දීලා තියෙන්නේ. එහෙනම් ඒකත් දීලා ඉවරයි. අපි ඒකටත් හරියක් දාගමු. එතකොට අපි එදෙන්න ආයෙම බලන්න ඕනේ අපිට ෂුවර්ම උත්තර හින්දා මේ they are dancing on a stage. මෙන්න මේ ළමයා මොකද කරන්නේ? චූටි බබෙක් ඉන්නවා. එයා කොහේ හරි ගමනක් යන ගමන් ඉන්නේ. එහෙනම් she is playing the guitar කියලා දාන්න බෑ. they are playing කියන්න බෑ. ඔවුන් බහුවචනයි. එහෙනම් කවුරු හරි කෙනෙක්. ඔහු. එහෙනම් උත්තරේ පුතේ he is walking. he is walking පින්තූරේ දැක්කම අපිට තේරෙනවා ඒක තමයි උත්තරේ කියලා. එහෙනම් උත්තරේ he is walking. තේරුම මොකක්ද?
he is walking කියන්නේ එයා ඇවිදගෙන යන ගමන් ඉන්නේ. කොහේ හරි ගමනක් යන ගමන්. he is walking. ඒ වාක්‍යයත් හරි. මෙන්න මේගොල්ලෝ මොකද කරන්නේ? ළමයි තුන්දෙනෙක් ඉන්නවා ක්‍රිකට් ගහන. එහෙනම් උත්තරේ sorry ක්‍රිකට් ගහන නෙමෙයි. මොකද බෝල් එකත් එක්ක සෙල්ලම් කරන. එහෙනම් උත්තරේ වෙන්නේ පුතේ තුන්දෙනෙක්නේ. එක්ක they are නැත්නම් three boys. එහෙනම් එහෙම එකක් තියෙන මෙන්න මෙතන අංක 3 they are playing. they are playing. they are playing. තේරුම මොකද්ද පුතාලා කියන්න බලන්න. ඒගොල්ලෝ සෙල්ලම් කරමින් සිටී. they are playing. ඒගොල්ලෝ සෙල්ලම් කරමින් සිටී. වාක්‍ය ලියන හැම වෙලාවකම වාක්‍ය අවසානයේ තිතක් තියන්න මතක කරන්න එපා පුතාලා. හරි. ඉතිරි වෙලා තියෙන අවසාන එක she is playing the guitar. අපි she කියන කතාව ගැන හිතන්නවත් ඕනේ ගිටාර් එකක් ප්ලේ කරන කෙනෙක් ඉන්නවා. මේ ලස්සනට ගිටාර් එකක් ගහනවා වයලින් එකක්. එහෙනම් උත්තරේ පුතේ she is වාක්‍යක මුල පළවෙනි අකුර කැපිටල් she is playing the guitar. she is playing the guitar. she is play නෙවෙයිනේ play කියලා තියන්න බෑ. ගොඩක් දරුවෝ කරගන්නේ වැරද්දක් තමයි play කියලා ලියනවා. she is play බෑ ක්‍රියාපදේ ing කරලා වුණ තියන්න මේ කාලයට අනුව පුතේ. මෙහෙම නිකන් කියන්න පුළුවන් මේ විදිහට she plays කියලා නම් කියන්න පුළුවන්. එහෙනම් ඒක එක ව්‍යාකරණ රටාවක් ඉංග්‍රීසි වල she is playing කියන්නේ තව රටාවක්. ඒ නිසා පටලව ගන්න එපා කවුරුත්. she is playing බලමු මොකද්ද උත්තරේ තියෙන්නේ කියලා. සමහරුන්ට අර ඒ උත්තරේ තමයි දීපු එක නෙවෙයි දාන්නේ. ඒ නිසා අදාළ උත්තරේම අපි දාන්න ඕන. the guitar. she is playing the guitar. right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. වාක්‍යයක් අවසන් වුණාම තිතක් හැම තියලා තමයි අපි මේ වැඩ ඉවර කරන්නේ. තව එකක් තියෙනවා බලන්න. දුවන එකක් තියෙන්නේ. හරිද? ඔය ළමයි සෙට් එක දුවන එකක්. grade 8 එක පේපර් එකේ තියෙන පින්තූරයක් තමයි දාලා තියෙන්නේ පුතේ. මුදලි හාමි කෙනා අර තරගයකට සහභාගී වෙලා දුවන්නේ. දුවලා යා දිනන එකක්. ඒ තරඟේ මතක් වෙයි වාට ඉස්සරහට ඒ පාඩම් කරනකොට ඉස්කෝලේදී. හරි. එහෙනම් උත්තරේ මෙන්න මේක. the boys are running. boys ලා ටිකක් දුවන ගමන් ඉන්නවා. the boys are running. උත්තරේ the පිරිමි ළමයි ටිකක් විතරයිනේ. the boys are running. boys ලා ටිකක් දුවන ගමන් ඉන්නේ. the boys are running. RUNN එනවා පුතේ. ඒක හොඳට මතක තියාගන්න. ගොඩක් දරුවෝට ඕක වරදින හින්දා එක්සෑම් එකේදීත් දානවා. මොකද ටීචර්ලා දන්නවා ING කරන නීති සමහරුන්ට මතක නැහැ කියලා. ඒ නිසා එහෙම කරනවා. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු බලන්න. Rewrite the following sentences using the capital letters. මෙන්න මේ වාක්‍ය ටික නැවත ලියන්නලු පුතේ අවශ්‍ය තැන්වල කැපිටල් කරලා. හරි. Lakshman Kadiragama was a Sri Lankan diplomat, politician and a lawyer. සාමාන්‍යයෙන් විශේෂ නම් ටිකක් ඕනන්ගේ නම් තුන කැපිටල් කරන්නත් පුළුවන්. හැබැයි වඩා සාර්ථක එක මෙන්න මේගොල්ලන්ගේ මේ කියන මෙයාගේ නම් ටික නම ලියද්දි ඒව කැපිටල් කරන එක. මට ඉඩ මදි හින්දා මම ඉරෙන් මෙහෙට පටන්ගෙන ලියනවා. මේ බලන්න. ලක්ෂ්මන් කදිරගාම. ලක්ෂ්මන් කදිරගාම කේ අකුර කැපිටල් කරන්න පුතේ මෙන්න මෙහෙම හරි මැදින් ලියවෙන්න ඕන. ලක්ෂ්මන් කදිරගාම දැන් දානවා was හදිස්සි වුණාම තමයි ඔයාලට උත්තරේ හරියට ලියන්න බැරි. was ශ්‍රී ලංකන් දැන් එක වචනයක් නිසා s අකුර විතරක් කැපිටල් කරනවා. ශ්‍රී ලංකන් diplomat, politician and a lawyer කියලා මේ ටික එහෙමම ලියාගෙන යන්න බබාලා. හරිද? ඒ ටික වැරදි නෑ. සමහරව ඒකත් කැපිටල් කරලා තිබුණා. එහෙම ලියන්නේ නෑ. right? අංක 2 බලමු. My favorite subject is English. මොකද්ද පුතේ තියෙන වැරද්ද? My favorite subject is English. My
වාක්‍යයක මුල පළවෙනි අකුර කැපිටල්. my favorite කැපිටල් වෙන්නේ නැහැ. my favorite subject කැපිටල් වෙන්නේ නැහැ. my favorite subject is English. අන්න පුතේ is English language එකක්. එහෙනම් කැපිටල් වෙන්න ඕනමයි. ඒ විතරක් නෙමෙයි වාක්‍ය අගින් තිතක් තියන්න අමතක කරන්නත් එපා බබාලා. හරිද? පිළිවෙලකට ලස්සනට වැඩේ යන්න ඕනේ බලන්න. මේ වාක්‍යයේ ස්තැන් දෙකයි. ඔයාලට අනිවාර්යයෙන්ම සිම්පල් කැපිටල් භේදයේ ප්‍රශ්නයක් එක්සෑම් එකට එනවමයි පුතේ. ඒ නිසා හොඳට බලා ගන්න මේ ටික. හරි මේ වගේ ප්‍රශ්න ටිකක් ඔයාලට එන්නේ. ඒ නිසා තමයි මේ විභාග අනුමාන පේපර් එකක් විදිහට කතා කරගෙන යන්නේ. බලන්න දෙවෙනි එක. The school is on the corner of Upper Street and C Street. The school වාක්‍යයක මුලනේ ඉතින් ප්‍රශ්නයක් නෑ අනිවාර්යයෙන්ම කැපිටල්. The school simple school කියන එක simple. The school is on the school is on the corner කියන්නේ මුල් එක කියන එක අයින එක කියන එක corner of පුතේ මේ පාරවල් දෙක upper street කියන්නේ එක පාරක් C street කියන්නේ එක පාරක්. එහෙනම් මේ දෙකේ පළවෙනි අකුරු කැපිටල් ළමයි. එහෙනම් upper street අන්න ඒවා හොඳට මතක තියාගන්න බබාලා. upper street ඊට පස්සේ මොකක්ද? and C street and S අකුර කැපිටල් C street අගට තිතා. හරි ඊළඟ එක චන්ද්රු knows how to go to the museum. දී නෙමෙයි the මොකද vowel sound එකක් නෙමෙයිනේ. සඳරු knows සඳරු නෙවෙයි චන්ද්රු නැත්තම් චන්ද්රු knows C අකුර කැපිටල් පුතේ කෙනෙක් ගෙනවන්නේ. එහෙනම් චන්ද්රු දන්නවා කියන එක තමයි කියන්නේ simple knows දන්නවා. how to go to museum එකට යන විදිය දන්නෝලු. සඳරු දන්නෝලු කොහොමද museum එකට යන්නේ කියලා පළවෙනි අකුර විතරයි කැපිටල්. hello I'm වාතීස්වරම්. hello වල නම් H අකුර කැපිටල් කරලම දීලා. hello කමාවක් I'm එහෙමම ලියන්න පුළුවන් කැපිටල් කරලා දීලා තියෙන්නේ. වේතීස්වරම් V අකුර කැපිටල් පුතේ. නැත්තම් ලකුණු නැති වෙනවා. පුතාලට එක්සෑම් එකේ නැත්තම් ලකුණු නැති වෙනවා. හරිද? වේතීස්වරම් THEESWARAM තමිල් නමක් නේ. කමාවක් and I am from I අකුර කොහෙ තිබුණත් කැපිටල් කියලා පුතාලට මතකයිනේ. I am from වසන්තපුරම් V අකුර කැපිටල් පුතේ. වසන්තපුරම් කියලා තිතා. ඔන්න ඔයාලට දැන් ලකුණු 10 මේ ප්‍රශ්නටත් ඇවිල්ලා ඉවරයි. හරිද? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. නම් මතක තියාගන්න පුතේ සිම්පල් කැපිටල් භේදී ප්‍රශ්නයක් ඔයාලට අනිවාර්යයෙන්ම එනවා කියලාම. right. ඔන්න තියෙනවා වචන සෙට් එකක්. අපිට තියෙන්නේ උත්තර ටික දාගෙන යන්න. හරිද? අපි ඉක්මනින් පුරවගෙන යන්න පුතේ. ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි මේ ප්‍රශ්නේ අපි කරන්න කලින් පුතාලා මේ වීඩියෝ එක ස්ටොප් කරලා ඒ අදාළ වීඩියෝ එක ස්ටොප් කරලා ඊට කලින් පුතා කරන්න මේකට උත්තරේ මෙන්න මේකට මේ ටික තමයි එන්නේ කියලා. ඊට පස්සේ ඔයා චෙක් කරන්න. එතකොට තමයි සාර්ථක මේ වැඩේ. හරි? මේක අනිවාර්යෙන් පේපර් එක කලින් කරලා ඊට පස්සේ මේක චෙක් කරන්න. හරි. animals ලා කියන්නේ පුතේ සත්තුනේ. vehicle කියන්නේ වාහනනේ. birds ලා කියන්නේ කුරුල්ල. reptiles කියන්නේ උරගයි. එහෙනම් අපි හෙමින් පුරවගෙන යමු. elephant කියන්නේ ඉතින් සතෙක්නේ. අපි යා මෙතෙන්ට දාමු.
elephant elephant සමහරු පේපර් ලියද්දි අහනවා මුල් අකුර කැපිටල් කරන්න ඕනද සර් මේවයි නෑ එහෙම නෑ ඔයා සිම්පල් කරගෙන ලියන් යනවා නම් සිම්පල් කරලා ලියන් යන්න කැපිටල් කරලා ලියන් යනවා නම් කැපිටල් කරලා ලියන් යන්න. ඇයි දන්නවද? ඒකෙදි ඔයාලට වාක්‍යයක්ම නෙමෙයි ලියන්නේ. ඒකට වෙනම නීතියක් නෑ. හරි? මේකේ මෙයා කැපිටල් වෙලා තියෙන්නේ මේ සෙට් එක ටයිප් කරන් යද්දි පළවෙනි අකුර කැපිටල් තමයි වදින්නේ. ඒ නිසා. හරිද? elephant. lizard කියන්නේ කවුද ළමයි? කටුස්සෙක්නේ. හරි? මූණටත් කියන lizard කෙනෙක් කියලා. මොකද එකම වර්ගයේ කට්ටියනේ. එහෙනම් lizard. එයා reptile කෙනෙක්, බඩගා යන කෙනෙක්. leopard කෙනෙක්. leopard කියන්නේ බබාලා දිවියට. leopard මෙන්න මෙයා මේකට දාන්න ඕනේ. L E O P A R D leopard දිවියා. bicycle කියන්නේ වාහනයක්. bicycle වාහනයක්. එහෙනම් අපි ඒක මෙතෙන්ට දානවා. bicycle. giraffe. giraffe ගොඩක් ළමයි ආස සතෙක් කිය. හරිද? giraffe. giraffe. centipede. millipede නැන් centipede කියලා සත්තු දෙන්නෙක් ඉන්නවා. මතක් කරන්න බලන්න කවුද කියලා මම උත්තරේ මෙතෙන්ට දුන්නා. මට මැසේජ් එකක් දාන්න කවුද එයා කියලා. හරිද? WhatsApp මැසේජ් එකක් දාන්න පේපරේ යටින් නැත්නම් අපේ YouTube channel එකේ යටින් WhatsApp මැසේජ් එකක් දාන්න සර් centipede කියන්නේ මෙයා millipede කියන්නේ මෙයා කියලා. බලමු කවුද කියලා ඉස්සෙල්ලාම අපිට මැසේජ් එක දාන්නේ. ඊළඟට tortoise කෙනෙක් ඉබ්බා එයා reptile කෙනෙක් නෙවෙයි පුතේ. එයා පළවෙනි පැත්තට. tortoise tortoise ඊළඟට zebra zebra lion මේවත් බැරි අය ඉන්නවා. snake කෙනෙක් කියන්නේ ළමයි සර්පයානේ. ඔව් snake කියන්නේ සර්පයාද නයාද? සර්පයාට තමයි. cobra කියන්නේ සර්පයා. cobra කියන්නේ නයාට. crocodile crocodile කියන්නේ සතෙක්ද උරගයෙක්ද? බඩගා යන සතෙක්. crocodile. බඩගා යන එක්කෙනෙක්නේ කටුස්ස වගේ. peacock කෙනෙක්. peacock ඇවිල්ලා bird කෙනෙක් නේ. peacock. එයා bird කෙනෙක්. dove. dove කියන්නේ පරවියට ළමයි. crane කියන්නේ කොකාට. කොක්කු ඉන්නේ ඔය කුඹුරේම. helicopter එක ඇවිල්ලා vehicle එකක් නේ. helicopter එයා ඇවිල්ලා vehicle එකක්. woodpecker කියන්නේ ළමයි ලී වලට අර ගස් කොළන් වල කඳට තට්ටු කරන්නේ දවස් 30ෙම ටක් 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 ගග අන්න එයා. එයාට අපි කියන්නේ කවුරු කියලාද? woodpecker. ඔයා දන්නවා ඒ කවුද කියලා. woodpecker කියන්නේ කොට්ටෝරුවට. ඊළඟ එක්කෙනා කා. crocodile දෙපාරක් දීලා අපි එකපාරක් ලියමු එයාට. ඔන්න පුතේ උත්තර ටික. පුතාලට අවශ්‍ය නම් ඔයාට අග්ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්නත් පුළුවන් මොකද? හරි බලන්නකෝ ලකුණු 10ක්. රයිට් ඔන්න ඔයාලට මම දුන්නේ යටින් උත්තරය දෙන්න කියලා WhatsApp එකට හෝ එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න අපේ YouTube channel එකෙන් බලන කට්ටියට පුළුවන් යටින් කමෙන්ට් එකක් දාන්න centipede කියන්නේ මෙයා millipede කියන්නේ මෙයා භාගයට එනවාමයි. සමහර විට පින්තූරේ හිස්තැනක් පුරවන්නේ බබාලා. හරිද? එතකොට පින්තූරේ විස්තර කරද්දී ඔයා ඉස්සෙල්ලම පින්තූරේ මොකක්ද කියලා කියන්න ඕනනේ. ඔන්න බලමු මේ පින්තූරේ මොකක්ද කියලා. මේ පින්තූරේ ඇවිල්ලා ගෙදරක මිදුලක්. නැත්නම් අපි කියමු ගෙදරක හෝම් ගාඩන් එකක පින්තූරයක්. එහෙනම් අපි ලස්සනට පළවෙනි වාක්‍යය ලියමු. පුතාලට ඒක මම ස්ක්‍රීන් ලොකු කරලා දෙන්නම්. දැනට අපි ලස්සන වාක්‍ය ටිකක් ලියන්න ඕනේද? ඔන්න ඒ ගානින් තියාගමු. මේ පින්තූරයෙන් දැක්වෙන්නේ ගෙදරක්. නැත්නම් හෝම් ගාඩන් එකක්. ඔන්න බලන්න කියන විදිය පුතේ. අංක 1 this is a කියලා කියනවා. This is a
හරි. බලන්න අපි මේකට යන් අංක 1. අපිට මේ ඩිස්ප්ලේ එකේ රයිට් කරන්න දෙන්නේ නැහැ පුතේ. මම බැලුවේ ඇයි ඒ කියලා. අපිට පේපරේ අදාළ කොටස විතරයි රයිට් කරන්න තියෙන්නේ. එහෙනම් අපි මෙතන යටින් ලියමුනේ. ඉස්සෙල්ලම මට කියන්න ඕන පුතාලා මෙන්න මෙහෙම. මේ පින්තූරයෙන් දැක්වෙන්නේ හෝම් ගාඩන් එකක්. ඒකනේ මම මේ බැලුවේ මොකද්ද මේ කියලා. අංක 1. මේ පින්තූරයෙන් දැක්වෙන්නේ හෝම් ගාඩන් එකක්. කොහොමද කියන්නේ? This picture is a home garden. එහෙම නැත්නම් පුතාලට කියන්න පුළුවන් this is a picture of a home garden. එච්චර දිග වාක්‍ය ලියා ගන්න අමාරු නම් මෙහෙම ලියනවා. This picture shows නැත්නම් this is a home garden. මේක home garden එකක්. home garden. This is a home garden. මේක home garden එකක්. මට ඊළඟට කියන්න පුළුවන් මෙන්න මෙහෙම බබාලා ගෙදර අය ඉන්නවා home garden එකේ. ගෙදර අය. ගෙදර අයට කියන්නේ කොහොමද බබාලා? family members නේ. they are is the they are අපි දාන්නේ. family members. they are is the they are ගොඩක් ඉන්නවනේ. එහෙනම් they are family members. ඕනනම් ඉන්න ගාන දාන්න පුළුවන් පුතේ. they are අන්න එහෙනම් පොඩ්ඩක් මතක තියාගන්න වාක්‍ය පටන් ගන්නකොට this is කියලා ලිව්වට ඊට පස්සේ අපි ඉන්නවා සිටිනවා කියලා කියන්නේ there is there තමයි පාවිච්චි කරන්නේ. තේරුණාද පුතේ? ගොඩක් අය පටලව ගන්නවා. ඊට පස්සේ පළවෙනි වාක්‍ය this is home garden ද අරකද මේකද කියලා විස්තර කරලා ඊළඟ එකේ this is කියලා දාගෙන යනවා. these are එකේ දාගෙන යනවා. එහෙම ලකුණු නෑ පුතේ. තේරුණානේ? හරි. එහෙනම් ඔන්න there ඉන්න ගාන අපිට කියන්නත් පුළුවන්. මම ගාන කියන්නේ නැතුව family members කියලා කියනවා. they are family members. they are family members. මෙහි කියලා කියමු අපි. in this මෙහි in this කියලා ටිකක් තියෙනවා. හරි දැන් ඔන්න මේගොල්ලෝ කරන දේවල් කියන පුතේ. පින්තූරයක් බලාගෙන විස්තර කරද්දී පුතාලා ඒකේ අය කරන දේවල් වෙන වෙනම අපි කියන්න ඕන. අන්න අර ඉන්නේ තාත්තා කියලා හිතමුකෝ. තාත්තා මොකද කරන්නේ? තාත්තා ඩස්ටින් කරනවා. මොකද්ද? අර ජනේලයක් පිහ දානවනේ. මොනවා හරි දෙයක දූවිලි පිහ දානවට ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ ඩස්ට් කරනවා කියලා. එහෙනම් ඔන්න අපි වාක්‍යයක් ලියනවා. හරි. ඔන්න අපි වාක්‍යයක් ලියනවා. Father is dusting. දූවිලි පිහ දානවට කියන ලස්සන පදයක් ළමයි ඒක. Father is dusting කරනවා ing dusting the මොකක්ද? ජනේලයනේ window. Father is dusting the window. මේ බලන්න පුතාලා father is dust කියලා කිව්වනම් එම වැරදි. father is dust the window කියලා එහෙම කිව්වනම් වැරදි. ඒක හොඳට මතක තියාගන්න පින්තූරයක් විස්තර කරද්දී. father is dusting the window. right. ඊළඟ එක බලන්න. ඔන්න ඊළඟ එකේ අම්මා අතු ගානෝ මිදුල. කොහොමද කියන්නේ? අම්මා මිදුල අතු ගාමින් සිටි. කොහොමද අපි උත්තරේ ගන්නෙ පුතේ? mother is මේක නම් එහෙම අපිට ගෙස් කරගන්න පුළුවන් නේ ෆැමිලි එකක් ඉඳලා නැත්නම් අපි ලියන්නේ lady girl එහෙම කියලා. mother is අතු ගානවට කියන්නේ sweep නේ. sweep එයාට දානවා ing. mother is sweeping මිදුල the compound. අම්මා මිදුලතු ගානවා. අම්මා මිදුලතු ගාමින් සිටි. තව ලස්සන වාක්‍යයක් බලමු. අම්මා මිදුලතු ගාන ගමන් ඉන්නවා. හරි. එතකොට අක්කා මොකද කරන්නේ? නෑ ආච්චි අපි එදෙන වෙන වෙනම ලියමු. සීයා පත්තරේ බල බල ඉන්නෝ ආච්චි තේ බොන ගමන් ඉන්නවා.
අපි ලස්සන වාක්‍යයක් හදමු. ඉස්සෙල්ලා කියමු සීයා පත්තරය බලමින් සිටී. සීයාට කියන්නේ කොහොමද පුතේ? grandfather. එක වචනයක්. grandfather is බලනවා. බලනවට වඩා හොඳ කියවනවා. එහෙනම් අපි ලියනවා reading. grandfather is reading මොන paperද? newspaper. grandfather is reading newspaper. එක්කනේ හැම එකටම ing දානවා. grandfather කෙනෙක් ඒ නිසා is සෑම්මා දාලා ing දාගන්න. grandfather පත්තරේ කියවනකොට ආච්චි මොකද කරන්නේ? එයා තේ බොනවා. එහෙනම් grandmother is තේ බොනවට ලස්සන වචනයක් තියෙනවා having කියලා. හැබැයි අපි grade 6 ඉඳන් අපි drinking කියලා දාමු. grandmother is drinking තේ කෝප්පයක් කියලා කියමු. a cup of tea. grandmother තේ කෝප්පයක් බොන ගමන් අපෙන් අහනවා අපේ වාක්‍ය කීයද අහන්නේ බබාලා? බලමු අපෙන් වාක්‍ය කීයද කියලා ප්‍රශ්නයක්. study the picture and write the sentences කියලා තමයි කියන්නේ. අපිට වචන ගොඩක් එනවා. හැබැයි එච්චර ගොඩක් අපිට ලියන්න ඕනේ නැහැ. දැන් ඔයාලට තේරෙනවනේ. අපි මෙන්න මේ තව දෙකක් ලියලා ඉමු. පොඩි නංගි ඉඳගෙන ස්කිපින් කරනවා බල්ලා නිදා ගන්නවා. හරි. අපි මෙහෙම කියමු. චූටි නංගි ස්කිපින් කරන ගමන් ඉන්නවර උඩ පනින්නේ. මෙන්න මෙහෙම කියන්න පුළුවන්. little sister is මොකක් කරනවද? ස්කිපින් කරනවා. එතකොට පුතේ p අකුර ඩබල් ඔයත් ස්කිපින් කරන්න ආසයිනේ. little sister is skipping. එයා ගාවම බල්ලා මොකද්ද කරන්නේ? උදේ පාන්දර මොකද කරන්නේ? නිදා ගන්නවා. the dog ඕනනම් there is a dog කියලා කියන්න පුළුවන් පුතේ. the dog is sleeping. on ground. ground එක කියන්නේ පිටෙන්න කියන අර්ථය නෙමෙයි බබාලා මෙතන. බිම කියන එක. ඇති. තව ඕන තරම් ලියන්න පුළුවන්.